දැන් අපි ආයෙම තව පොඩි අඩිපාරක් හම්බුණා. ෂා. ආවනේ. එහෙමම කන්දේ ඇලේට ගැහුවා ටෙන්ට් එක. මට පේන විතර මූ පුපුරලා මැරලා තියෙන බලන්න පිපිරලා තියෙන්නේ. මාරම ලස්සනයි. මේක නම් නගින්න ඕනේ කන්දක්. උතන පොඩි එකක් තියෙනවා නේ. කරන්නේ. යන්නේ යනකොට එකපාරට වැස්සා. හලෝ කට්ටිය. ඉතින් අපි යන්නේ කොහෙද? වීල්ෂෙයාර් කන්දේ. යන්න වීල්ෂෙයාර් කන්දේ. මාස්ක් මෑන් මාස්ක් එක හොයනවා. අපි ඉන්නවා මතකද එදා කොහෙද රබර් කෑලිද අපි හම්බුනේ නේද? ලක්ෂිත අයියා. මගදිගේ ෆෑන්ස්. අපි ලක්ෂිත බ්ලොග්ස් ෆෑන්. ඉතින් මේ දන්නවද නේද ලක්ෂිත බ්ලොග් සර්ච් කරන්න YouTube එකේ. ලක්ෂිත බ්ලොග්ස් කියලා ගහුවට පස්සේ මොනවාද ඕගොල්ලන්ට හැමදේම තියෙනවා ඒකනේ. ඒකේ තියෙනවා හැමදේම. හැමදේම කියන්නේ දාන්න තියෙනවා දාන්න පස්සේ. ඒ කියන්නේ ට්‍රැවලිනුත් තියෙනවා. ඊට පස්සේ මොනවාද වගාවල් ඊට පස්සේ අලුත් දේවල් හැමදේම තියෙනවා. දාන්න ඉස්සරහට දානවා. ඔව්. ඉතින් සර්ච් කරලා subscribe කරන්න. subscribe කරපු නැති කෙනෙක් ඉන්නවනේ. ඉතින් දැන් අපි subscribe කරනවා කොහොමද? subscribe කරලා ඉන්නවා. ඉතින් අපි යන්නේ වීල්ෂෙයාර් කන්ද. දැන් අපි ඉන්නේ අලු විහාරේ පන්සලේනේ. විහාර පන්සලේ ඉන්නේ. ඉතින් මේ දැන් ගමන පටන් ගත්තා විතරයි. මෙතනින් ගිහිල්ලා යන්න පුළුවන් නේද අපිට? අපි මෙතනින් ගිහලා පන්සලේ ගිහින් ආමුදුරට පටන් ගන්න ඉන්නේ. ආවනේ. ඉතින් අපි එහෙනම් උඩදී හම්බෙමු. අලු විහාර පන්සල ගැන දන්නව ඇතිනේ. මෙතන තමයි ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරේනේ. එතකොට මේකේ ගල් වගේක පුස්තකාලේ කෞතුකාගාරේ. ඉතින් ගොඩාක් තරම් දේවල් තියෙන පුස්තක කෞතුකාගාරේ. මෙතන තියෙන කෞතුකාගාරේ. හා. ඔය තමයි තියෙන පුස්කොළපත් තියෙනවා. අර ලිග් ගල් තුනද? ඔව්. ඔය තමයි ලිග් ගල් තුන කියලා. දැන් මෙතන ගල් තුනක් පේනවනේ. ඒ ගල් තුන කියලා තමයි කියන්නේ. ඔව් ලිග් ගල් තුන කියලා කියන්නේ. එතකොට ඕකේ කැඳේම හදන්න තියෙ කල්නේ. ලොකු මිනිස්සු වෙන්නේ. කියන්නේ කට්ටිය ලොකු කල් දේරන් දාලා. හා. යුද්ධෙට එහෙම ගත්තා හැදුවලු කියලා කියනවා. ඊට පස්සේ අලු ඒවා හින්දා මොකක් හරි එහෙම තමයි අලු විහාරයේ අලුලෙන. ඒ කියන්නේ ඒ ලිග් ගල් තුනේ ඒ වගේ ලොකු කල්දේරන් වල හදලා ඒ හදපු ගිනි තියපු දේවල් අලු තමයි කියලා කියන්නේ ඉතින්. එතන යට තිබ්බ කියලා ජන කතා. ඉඳලා එන ජනවහරවල. තියෙන්නේ එහෙම ඉතින් අපි ඒව ගැන ඉතිහාස කතා වෙන කියලා ඊට පස්සේ චාර් වෙන්න. ඔය විදිහට තමයි අපි දන්නේ. ඉතින් දැන් අපි මේ අලු විහාරය ගාවෙන් උඩට මෙතනින් තමයි ආවනේ මේ මෙතන ආවනේ. ඔව් මෙතනින් පන්සල මැදින් ආවේ. පොඩ්ඩක් වැරදුනා. උඩට ගිහලා ආයෙ දැන් යනවා. දැන් ආයෙ යනවා අපි පාර ගාගෙන. මෙතන ඉස්සරහින් තමයි දකුණු අත පැත්තට පාර තියෙනවා කියන්නේ. මෙතන දාලා තියෙනනේ. අබේ මුද්‍රා බුද්ධ ප්‍රතිමා වහන්සේ. දැන් අපි ආව පාරේ උඩට ආවම මේ විදිහට තුම්මන් හන්දියක් තියෙනවා. තුම්මන් හන්දියෙන් මේ පැත්තටනේ හැරෙන්න ඕන. මමට. අයියා පළවෙනි වර යන්නේ. හැබැයි ලක්ෂිත අයියලා ගෙවල් තියෙන අලු විහාරේ පන්සල ගාව ඉඳලා මීටර් 300ක් අලුතෙන් හදලා දෙන්නේ. අලුතෙන් ගිහලා තියෙන්නේ නේ. මේ පාරේ. මෙතනින් පොඩි අඩිපාරක් තියෙනවා. මේ ගහලා තියෙනවා පිළි මහන්සියට කියලා. දැන් මේ චූටි අඩිපාර දෙක කියන්නේ. දැන් මෙතන මේ පාරම තමයි මේ අපිට මේ මැදින් යන පොඩි අඩිපාර වලින් ගියාම හම්බෙන්නේ. අපි අර පාරෙන් ෂෝට් කට් දානවා. දැන් අපි ඉන්නේ අපි ආපු කොන්ක්‍රීට් පාර නැත්නම් කැටවල පාර ඉවර වෙන තැන. ඉතින් මෙතනින් අඩිපාරනේ තියෙන්නේ. මෙතන දාලා තියෙනවා. අබේ මුද්‍රා ප්‍රතිමා වහන්සේ වෙත යන පාර කියලා. පොඩි අඩිපාරක්. අන්න බං චෛත්‍ය වෙනවා. කොයි? අන්න වෙනවා ලිග්ගල් තුන. චෛත්‍ය වෙනවා.
දැන් අපිට මේ ගල් ගුහාවක් හම්බුණා. තව යන්න දෙන්න. ඊළඟට හැමෝම ඇවිල්ලා බෝතල් දාලා අපිට දැන් ඈතින් පිළිමය පේනවා. ඒ ඔක්කොම වීඩියෝ කරා මම. මෙතන කෙලින්ම ඔය ඉස්සරහින් තමයි පේන්නේ අලු විහාරේ පන්සල. අතන චෛත්‍යය පේනවා. ලිග් ගල් තුන කියලා මං කිව්වර ගල් තුනක් තියෙනවා. ඉතින් අර ඈතින් පේන්නේ ඔය නකල්ස් කඳු වැටි. ඒ පැත්තේ රිවර්ස්ටන් ඊට පස්සේ ගොම්බානා මේ ගොම්බානී කන්දේ වගේ කන්ද තමයි පේන්නේ. දැන් අපි පඩි පෙර දිගේ නගින ගමන් ඉන්නේ. මේ බුදු පිළිමේ මේ ගොඩක් කලින් හදපු එකක් නෙමෙයි. මෑතක හදපු එකක් කියලා තමයි කිව්වේ. පිළිම බලන්නද මල්ලි මේ අපිට දැන් මල්ලි මේ විල්ෂය කන්දට නගින්න ඕනේ. හරිද? අපිට කොහොමද පාරක් තියනවද නැත්නම් ලේසියෙම කොහොමද එහෙම කර උපදෙසක් දෙන්න පුළුවන්ද? දෙන්න තමයි වැඩේ දෙන්නේ. එදෙන්නේ මමත් මේ ආවා මෙතන එනවා යනවා. මමත් එහෙම මගේ ආසාවක් තියෙනවා දැන් ඔය කන්දට යන්න. තාම පාරක් ඒ ගැන කිසිම දෙයක් මාත් දන්නේ නැහැ. මාත් හෙව්වා මට හම්බුන්නේ නැහැ තවසලා. මේ තමා අපි කතා කරපු පල්ලේ ඉඳලා පේන බුදු පිළිමේ. දැන් මෙතනින් ඉස්සරහට යන්න ඕනේ. කැලේට පයිමුනේ. දැන් මෙතන ඉඳලා අපිට තියෙන්නේ කැලේ යන්න. කැලේ යන්න. එතන පාර තියෙන්නේ. එතන ඉඳලා කැලේ. එතන ඉඳලා තනිකරම කැලේ යන්න තියෙන්නේ. ඊට පස්සේ අපි එතනින් ගිහිල්ලා ඊට පස්සේ කරවල වැටුණා. කරවල වැටෙන්නේ ගොඩක් කරවල වැටෙන තැනකදී එහෙම මොනවද? ඔව්. සත්ත්වය සත්තු නම් මනකින් සෙට් එක නබල ඉඳලා. ලොංගුන try කරමු උඩට යන්න බැරි වුණා දැන්. මහන්සි දැන්. මහන්සි. ගොඩක් ඇවිල්ලා කන්ද. දැන් පාරවල් හොය හොය යන්නේ. කියන්න. ඔන්න දැන් තමා ලක්ෂිත වලොග්ස් අයියාගේ බුද්ධිමත්කම තේරෙන්නේ. නැත්නම් කැපෙනවා. ඔව් දෙකට නෑ. ඔව්නේ. හරිනේ. udah ඉතින් නම් good morning කට්ටියටම. දැන් ඊයේ මතකනේ අපි කිව්වා මොනවාද විල්ෂේ කඳ නගිනවා කියලා. ඉතින් අපේ plan එක තිබුණේ ඊයේ ලස්සන මොනවාද පයිනස් කැලයක් අපිට හම්බෙලා මේ අර මැද යට කොට්ටයක් වගේ තියෙන ඒ පයිනස් කැලේ ඇතුලේ ලස්සනට ටෙන්ට් එක ගහගෙන ඉන්න තමයි අපේ plan එක තිබ්බේ. මොකද ගල උඩට යන්න වෙයි කියලා ෂුවර් එකක් තිබ්බේ නැහැ. ඉතින් අපි ලස්සන පයිනස් කැලේ පට්ට කැලයක් ඇතුලේ ටෙන්ට් එක ගහගත්තා. අර අපි හිතපු ලස්සන පයිනස් කැලයක් නෑ මෙතන. මෙතන තනිකරම තියෙන්නේ නේ අයියා. කැලේ. තනිකරම කැලේ තියෙන්නේ. මේ අපි ටෙන්ට් එක ගහගත්තෙත් වෙන ටෙන්ට් කියන්නේ යන්න බැරුව ඉස්සරහට. තියෙන්නේ. මාස් මෑන් එළියට ගියා. මෙන්න. යමි. මේ ඇතුලේ මොකද තියෙන්නේ? සිරෙප්පු දෙකක්. මේ තමා අපි ඉන්න පයිනස් කැලේ. පට්ට කැලේ. අර මේ කොහෙද
කාන්තානේ එහෙම තියෙන විදිහ ලස්සනට අර මෙට්ටේ වගේ නෑ මේකේ. ඉතින් ඒ හින්දා කවුරුත් මේ ෆයිනස් කලේ ඇතුළට ඇවිල්ලා මෙට්ටයක් ඇතුලේ මේ ටෙන්ට් එක ගහන් හිටන් ඉන්න එපා මේ ෆයිනස් කලේට. මෙන්න මේ වගේ කැලෑවක තමයි ගහන්න යන්නේ. කෝණෙල්ලොත් ඉන්නවා නේද? ඊට පස්සේ අනික මේ තනිතලාවක් වගේ තැනක් හම්බෙන්නේ නැහැ ෆයිනස් කලේට ආවට පස්සේ. තනි කරම කන්ද තියෙන්නේ. හැබැයි තනිතලාවල් මං හිතන්නේ හම්බෙනවා තව ටිකක්. ඒ කියන්නේ කන්දේ අයිනකින් ආවනම් අපි ආවේ හරියට මැදින්. මොකුත් නැහැ. කෙලින්ම කන්දම තමයි තියෙන්නේ. ගහ වගේ. ඉතින් එහෙනම් අපි දැන් යන්න පිටත් වෙනවා. ලෑස්ති වෙනවා. අද උදේම කොහොම හරි යන්න ඕනේ ගල උඩට. කුකුලෙක් ඉන්නවා ඌව පෙද ගන්නාම මොකද දැන් උනරක් කියලා දන්නෙත් නැහැ නේ. ඉතින් එන හම්බෙමු. එන අයියා. හරි එහෙනම් හම්බෙමු ආයේ. ඉතින් උඩදී හම්බෙමු. ඌලත් එක්ක. ඉතින් අපි ටෙන්ට් එක ගලන්න තමයි යන්නේ. ඒවල අපි ෂේප් එකේ යන්න පටන් ගමු කන්දොලට. ඉතින් ඒක හින්දා ඒක දැක්කට පස්සේ කරවලේ අපි හිතුවේ මේ යන්න බැරි වෙයි. ඊට වඩා හොඳම තැන තමයි මෙතන තියෙන්නේ මෙතන කියලා. ඔන්න දැන් සුරංග මල්ලි සූදානම් ගලවන්න යන්නේ. වෙනත යා මගේ දිගේ අද කැලේ දිගේ. කැලේ දිගේ. සාමාන්‍යයෙන් කූඩාරමක් ගහද්දී ෆ්ලැට් භූමියක් තෝරගෙන එහෙම ගහන අපි බොහොම අමාරුවෙන් හිටිය ඇතුළට වෙලා. ලිස්සනවා අර ගහේ වදිනවා. අර මේ තියෙන ගහේ වදිනවා. ආපහු උඩට එනවා කකුලෙන් තල්ලු කරගෙන. මෙන්න යාළුවා එනවා. ඊයේ දවස් හැබැයි දෙගිනේ කියලා මේ කුෂන් එක වගේ තමයි පොඩ්ඩක් බීමනේ. ඒත් අපි නිින්ද යන්නේ නැහැ ඊර. මේ මොකද්ද මේ කරන්නද? ගෝණින් බිල්ල. ටිකක් වැටෙනවා. පස්සට. පස්සට. අයියා පස්සට. ඔව් අන්න හරි. අයියා පස්සට. ඒක දැන් තියෙන්නේ. ඉතින් අපි දැන් ආයම සරයක් කන්ද නගින්න පටන් ගත්තා. මොනවයි මාස්ක් මෑන් යනවා පාරේලි කර කර. බෑය අය ඉස්සරහට මම අන්තිමට එන්න දෙන්න. නැත්නම් මං ඇදින් යන්න ඕන. මේක දාලා දැන්. දැන් මේ තමයි අපිට ඊර තාප්පය වගේ තිබිච්ච ගස් පෙළිය. ඇත්තටම තාප්පය වගේ තිබිලා තියෙන්නේ මේ. මෙතන ගලක් තියෙනවා. ගල උඩින් ගස් පෙළිය තියෙන ඉඳ අපි ඒක ගොඩක් උසර දැක්කා. අපි හිතේ පට්ට කැලයක් තියෙනවා යම් වෙන එකක් නැහැ කියලා.
ඉතින් ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියන්න ඕනේ. මං ඉස්සෙල්ලා පල්ලෙහෙන් එද්දි අතර කූණලෙක් කෙල්ලුවා. කූණල ගසා දාන්න යනකොට මේ කැමරාව තිබුත් මේ හැතේම තමයි. ඉතින් මං කූඩල ගසා දාන්න යද්දි කැමරාව ගැලවිලා විසිරුණා. ඊට පස්සේ කැමරාව ගලවලා බෑග් එකට දාගෙන ආවේ. ආයෙම එළියට ගන්න වුණා. ඒ තරම් ලස්සන තැනක් තියෙනවා. මං හිතන්නේ අපිට හම්බෙච්ච පළවෙනි පොඩි තැනි කෑල්ලනේ. මෙච්චර කාලයක් තනි කන්දගෙන නැගගෙන ආවේ. දැන් පොඩි තැනිතලා කෑල්ලක් හම්බුණා. තැනිතලාක් කරලා දැන් ඉතින් අපි හිතා ගන්න බෑ කොහෙටද යන්නේ කියලා. මොකද වටේටම තියෙන පයිනස් කැලයක් කන්ද පැත්තට තමයි ඉතින් යන්න ඕනේ. මං හිතන්නේ අර ගහ පැත්තට යන්න ඕනේ. ස්ප්‍රින් ගහ. ස්ප්‍රින් එක වගේ තියෙන යන්නේ. ඉතින් ආයෙම ගමනට පිටත් වෙනවා. මං හිතන්නේ දැන් අපි ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 3000කට වඩා උඩින්. අනික දැන් මේ මන්දාරම් ගතිය කියලා මං හිතන්නේ මන්දාරම ගතිය නම් තියෙන්නේ මීදුමත් එක්ක. තාම මේ හැරියට බාලා නැති වුණාට උඩ කන්දට බාලා තියෙන එක මීදුමක් කියන තැන වලාකුළන්නේ ඉතින්. පැය ගන්න ඉඳන් තියෙනවා. විල්සේ කන්ද මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1100ක් වගේ උසයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩි 4000ක් විතර උසක් තියෙනවා. මේ කන්දයි යටපැත්ත පැත්තේ තියෙන අම්බුක කන්දයි සාමාන්‍යයෙන් දල විතර එක උස තියෙන්නේ. හැබැයි යටපැත්ත කන්ද ටිකක් මීටරට ලොකුයි පැතිරලා තියෙන්නේ. ඒකේ අර හුලංගාල එහෙම තියෙනවා. ඒ වගේ කඳු වැටියක් විතර තියෙන. මේක එහෙම නැහැ. මේක තනි කන්ද වගේ තියෙන්නේ. තනි කන්ද කිව්වට ඉතින් උට ඇද පොඩි පොඩි උස් තැන් මිටි තැන් තියෙනවා. අපිට එක පොඩි කඳු ගැටියක් පහ වුණා. අපි බලාපොරොත්තු වෙන ආව එතන කඳු බෑවුමේ කියන්නේ දැන් කන්දක් ඉවරලා බෑවුමෙන් ආයේ පටන් ගන්නවනේ කන්ද. ඒ නිම්නය හරිය ටෙන්ට් එක ගහන්න. හැබැයි අඩුම තරමේ අපිට එතන හම්බුනේ නැහැ. අපිට එතන මගහැරලා යන්නේ. තේ ගහක් තියෙනවා. තේ ගහ කියන්නේ කැලේට දන ගහන්නේ නෙවෙයි. මේ තේ එක කොහෙන් හරි මෙතන ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ සමහරට මෙතන ඒ කාලේ තේවත් තියෙන්නේ. දෙක අතහැරලා දාලා තේ හැටයක් කොහෙන් හරි ඇවිල්ලා මෙතන තියනවා වෙන්න පුළුවන්. මේක තේ ගහක්. මැරිච්ච රැහි එක පුරින්න පොඩ්ඩක් බලන්න. මැරිච්ච එකමයි දැන්. දැක්කද? මං අහලා තියෙනවා මේ රැහැයෝ කෑ ගහලා පුපුරලා මැරෙනවා කියලා. මට පේන විතර මූ පුපුරලා මැරලා තියෙන. බලන්න පිපිරලා තියෙන්නේ. ඔන්න එහෙනම් රැහැයගේ අවසානයේ සිද්ධ වෙන එක කවදියක් කෑ ගහලා පුපුරලා මැරෙනවා. පුපුරන්නේ මොකද දන්නේ? කොහොම හරි මේ එහෙම මැරලා තියෙන පේන පිපිරලා තියෙනවා. අර අල්ලගත්ත දැන් උන් අල්ලන්නේ ඉන්නේ මේ නියපොත වලින්. ඒ අල්ලගත්ත නියපොත වලින් අල්ලගත්ත ගැම්මට තාම අල්ලන් ඉන්නවා. දැන් කැලේ හරි ලස්සනයි. මේ වගේ තැනකට පාරක් හදලා තිබ්බනම් නියම හයික් එකක්. එන් පාරක් කියලා කියන්නේ ලොකු පාරක් නෙමෙයි. අඩි පාරක් හරි යන්නේ නැත්තම් පොඩි මැප් එකක් රොබින් හුඩ් යන කැලේ මේ වගේ තියෙන. අම්මෝ. වලවල් එහෙම තියෙනවා. පේන්නේවත් නැහැ.
වෙනම කෑල්ලකට ආවා. හැමතැනම මීවන වර්ග. වෙන අර ඩයිනෝසර් කාලේ වගේනේ. ඔය කිට්ටත් අර ඉතින් ඔන්න අම්මේ පොඩ්ඩක් උඩට මෙනවද? බලන්න මේ වන වටේට මාරම ලස්සනයි. මේක නම් නගින්න ඕනේ කන්දක්. ඒ වගේම තමයි පට්ටම අමාරුයි. මොකද හේතුව මීටර් 300 වගේ ඉඳලා කියන්නේ මේ අතලේ නේ 350 වගේ ඉඳලා මීටර් 1100ට එනකම් එක දිගට නැග්මක් තියෙනවා. සාමාන්‍යයෙන් කන්දක ඔය නගින උස තමයි අමාරුව තීරණය කරන්නේ. අනිත් එක තමයි පාරවල් තියෙනවද නැද්ද කියන එක. මේකට පාරවල් නැහැ. හැබැයි පාරවල් නැති තැන් වල තමයි ලස්සනම දේවල් තියෙන්නේ. දැන් මීට මුකුත් දාලා තියෙන්නේ. දැන් අපි ඉන්නේ මීටර 18 උඩින්. ඒ කියන්නේ 1100ට කිට්ටු කරලා. නෑ මුහුදු මට්ටමේ ඉඳලා. මුහුදු මට්ටමේ. ඔව් ඒ කියන්නේ අඩි 4000කට කිට්ටු ඉන්නේ. සෑහෙන උසක. බලන්න ලස්සන. වටේටම මීදුම් බාලා තියෙන්නේ. කුඩල්ලෙක් ඉන්නවා යස්සේ. රම්පේ ගහක් වගේ. මෙන්න මේ පුවක් ගහ කාටු පුවක් ගන්නෑ මේ නිකන් රම්ප් එකක් වගේ මේක ඇල්ලු සුප්ජායයි. ඇවිල්ලා ආයේ කට දැන් ගලව ගලව හිටියේ ටික ගලව ගලව හිටියේ. ආවෙනික ගස් වර්ග සෑහෙන තියෙනවා. ඊට අපි වල වෙන්න ඊට වල වෙන්න කටු ඇල්ලර්ගයක් සම්පූර්ණයෙන් අතර සමහරක් තියෙනවා කටු. ඒ සුරං ගැන ගත්තා ඒක. කියලා කට ගන්න බැහැ බැලන්ස් වැඩි ඉඳලා අල්ලලා තියෙන කටු. ඒ කියන්නේ අයියා කිව්වා මෙන්න කටු වෙලක් තියෙනවා අල්ලන්න එපා කියලා. මං එතෙන්ට ආවා දැන් කටු වෙලක් දැක්කා. එතෙන් එනකොට බැලන්ස් නැති වුණා. ගිහලා ඇල්ලුවේ කටු වෙලේ. තුවාලේ වල තියෙන අතුරුම. දැන් මේ වගේ තමයි සම්පූර්ණ නගින්න තියෙන ඔක්කොම දැන් අපිට පේන තියෙන මීට වඩා වෙනස් මොන හරි දෙයක් තිබ්බොත් එහෙම ආයෙම හම්බෙන්න දෙන්න. අපි මේකට විල්සිය කියන නම අයින් කළා. ඔව් ෂෑඩ් කියන මහා බාධක කන්ද කියලා දාමු. විල්සියඩ්ද? මහා බාධක කන්ද කියලා දාමු. හැමතැනම කටුයි. දැන් අපිට හම්බුණා මේ වේවැල් ගොන්නක්. දැන් අපි ටික පහු කරන් ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න. මේකක් අය ඕකට අහුණා කියන්නේ ගලවන් යන්නේ. දැන් අපි මේ කන්ද මුදුනේ ඉන්නේ. ඒ වුණාට තාම යනවා. කන්ද මුදුන කොතනින් ඉවර වෙනවද දන්නේ නැහැ. ඒ කියන්නේ මොකද මේක මේ මං කිව්වේ අපි ලොකු නැග්මක් නගින්නේ. මීටර 750කට අපි නගින්න තිබ්බා. දැන් නම් තා චුට්ටයි තියෙන. දැන් උඩරම නැගලා මං හිතන්නේ මීටර 1100ට කිට්ටු කරලා ඉන්නේ. දැන් ඇත්තට මුදුනේ ඉන්නේ. දැන් ඉතින් අර අපි මහන්සියත් එක්ක හොඳටම ස්ලෝ වෙලා තියෙන්නේ. හින්දා යනවා ඉවරයක් නැහැ. එහෙම එකක් තියෙන්නේ. කටු ගොඩක් කැවෙනවා කටු වලට. ඔව්. ටිකක් දිග කලසමක් තිබුණා නම් හොඳයි. අද්දිකට දාගෙන ඉන්න බලන්න ඒත් මේ වගේ තැනක යනවා. අපි මොකුත් නැහැ. අතුත් කොටයි කලසමත් කොටයි. මම ටිකක් දිගට ගන්න. ඔව්. හැබැයි දික්කල්සන් ඇඳගත්තාම පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද්ද? මොඩල්ලෝ රින්ගනවා. මොඩල්ලෝ රින්ගනවා. අයව කලසම ගලවලා. ඉතින් ලොකු ප්‍රශ්න වල වුණ දෙන්න වෙනවා. ඔව්. සිද්ධ මේ කියන්නේ බාම්මයක් ගාගත්තා හරි. බාම්මයක් යටම ගාගත්තා හැබැයි ටිකක් වෙලා යනකොට ආයෙ ඒත් වෙනවා. ඔව් ටිකක් අඩු වෙනවා හැබැයි. අඩු වෙනවා නේ. හැබැයි කියන්න ඕනේ මේක අමාරු නියම හයික් එකක් නේ.
ඔයාලා මෙතන තියෙනවා මේ බිම්මල් වගේ තියෙනවා. ඔවමයි. බලන්න මේ ගහයි. ඒ කියන්නේ මේ ගස් සමහර ඒවා පෙරලා තියෙන හොලඟට. සමහර ඒවා තියෙනවා මැරිලා මැදින්. අකුණු වගේ වැදිලාද නැත්නම් වෙන ගහක් කඩන් වැටෙද්දි වැටලාද නැත්නම් මැදින් කඩන් වැටලාද? එහෙම ඉතින් කියන්න දන්නේ නැහැ. ඔය මෙයාගේ මැරිච් ඒවා තියෙනවා. මේවලට බිම්මල්. ගොඩක් පරිසරයට ආදරය කරන ගොඩක් අයට නම් නියම තැනක් නේ. ගොඩක් කරනවා. දේවල් තියෙනවා සෑහෙන්න. නොදන්න ගස් වර්ගෙම සෑහෙන්න හම්බුණා. මොනවද දන්නේ? දැන් අපි හදිස්සියෙන් යන්නේ දැන් අපි අද බහින බලාපොරොත්තු වෙන්නේ. ඔව්. ඒ වගේ නේ තවත් රැඳිලා ඉන්නවනම් තව සෑහෙන දේවල් තියෙනවා බලා ගන්න. ඒ කියන්නේ මෙතන දවස් දෙකක් විතර ඉඳලා යන්න දෙනවනම් බඩු වේවත් අරගෙන සෑහෙන දේවල් තියෙනවා බලා ගන්න. අපිට ගල් තලාවක් හැමත් එහා පැත්තේ හම්බුණා නේ. අපිට ගල් තලාවට යනවා තියා. පාන් කියා ගන්න බැරුව යන්නේ. ඉතින් දැන් අපි ඉන්නේ තවම විල්ෂය කන්දර යන ගමන්. තාම පිට කඳුරට යන්න හම්බුන්නේ නැහැ. මොකද මේකේ පාරක් නැහැ. පාරක් හදාගෙන යන්නේ අපේ මාස්ක් මෑන් තමයි පාර හදන්නේ. ඉතින් ඇත්තටම කාට හරි එක්කෙනෙක්ට මාරුවට හරි එහෙම පිට එකක් තියෙන එක හොඳයි. නැත්තම් අනාථ වෙනවා. ඉතින් අපි දැන් මෙතන ඉඳලා මීටර් 100කට විතර කලින් මීටර් 100 නෙමෙයි මීටර් 50කට විතර කලින් මේ කෑවා. දවල්ට අපි ගල උඩට ගිහිල්ලා කන්න හිටියේ. ගල උඩට යන එක නිකන් තාම හීනයක් වගේ. ඒ හින්දා කෑවා. ඉතින් දැන් මේ යන ගමන් ඉන්නේ. පේනවා ඇති. අනිකර බට ලන්දක් මැදින් යන්නේ. ඔන්න අන්තිමට මහන්සි ප්‍රතිඵල භුක්ති විඳිනවා. දැන් අපි ඉන්නේ විල්ෂය කන්ද මුදුනේ. මේක උඩ මාන තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් ඔය එහා පැත්තේ වෙන්නේ ඇටිපොල කන්ද. ඊට පස්සේ මෙතන පල්ලෙහෙන් ලොකු ගලක් වෙනවා. කන්දේ මැදින් වගේ. ඒ තමයි බ්‍රැන්ඩිගල. ඊට පස්සේ අපි එදා ගියා හුලංගලට. ඒ හුලංගල තියෙන්නේ අන්න රෑතින් පේන මිදුමේ වැහිලා තියෙන කන්දේ. මේ මිදුමේ වැහිලා තියෙන්නේ අම්බොක්ක කන්ද. ඒ කන්ද මේක පැත්තක තමයි හුලංගල තියෙන්නේ. ඉතින් අපි චුට්ටක් කියලා දැන් මෙතන මෙහෙම බලා ඉඳලා වටපිට බලලා පස්සේ ආයෙම හම්බෙමු. මෙන්න මේ ගහට හුලං වැදිලා ඒ ගහේ කොළ වලින් සෑහෙන සද්දයක් එනවා. හතර ගල් තලාවක් තියෙනවද? මෙතන පොඩි එකක් තියෙනවා නේ. දැන් අපි වහින්න යන මේ පැත්තේ අයින දිග කන්නර කැලේට බහැලා ඊට පස්සේ එතනින් තේවත්තර වැස්සට පස්සේ අපිට පාර දිගේ ගියා හැකි. බ්‍රැන්ඩිකල වීඩියෝ එක මතකනේ. මේ බ්‍රැන්ඩිකල වීඩියෝ එකේ මම ওই පාරක් පේන්නේ නැති. ඔන්න ඔය පාර දිගේ මේ හරියට නම් ආවා. දැන් අපි ඉන්නේ ඇත්තටම මුහුදු පට්ටමේ ඉඳලා මීටර 1114ක් වගේ උඩින්. මම හරිනම්. ඒ කියන්නේ
අඩි වලින් ගත්තොත් අඩි 4000ක් වගේ වැඩි කියලා බලන්න. අඩි 4000ක් හෝ ඊට වඩා චුට්ටක් වැඩි. දැන් අපිට ඉස්සරහින් පේන ඇටිපොල කන්ද මීටර 1254ක් විතර උසයි මට මතක. මං හරිනම්. ඒ කියන්නේ අඩි හාලින් ගත්තොත් අඩි 4200ක් විතර මුහුදු මට්ටමේ ඉඳලා. එතන බ්‍රැන්ඩිකල තියෙනවානේ බ්‍රැන්ඩිකල මීටර 1000ක් විතර උසයි. එන අඩි 3500ක් විතර. ඉතින් අපි ඉන්නේ සෑහෙන උසකනේ. එහෙනම් ඉතින් මෙතන ලොකු රස්නයක් එහෙමත් නැහැ. ඒ වගේම තමයි මේ ඔයාලට මතක නම් අර වලාකුළු ගඟ ගැලුවේ ඔන්න ඔය පල්ලෙහා තැන්නේ ඉඳලා මෙන්න මේ මෙතන මේ ඇල්බීසිය ගස් වර්ගයක් තියෙන ලොකු ගස් වර්ගයක් නෑ බෝල ඔන්න ඔය ගස් වලින් එහා පැත්තට තමයි ගැලුවේ වලාකුළු ගඟ මතකයි නේද ඒ වීඩියෝ එක බලලා නැත්නම් බලන්න මම මෙතන දාන්නම් උඩින් බ්‍රැන්ඩිකල වීඩියෝ එක අන්න අර පැත්තෙන් පොඩි තොප්පියක් වගේ පේනවා ගල. ඒ තමයි නෙල්ලිගල. ඒ කියන්නේ කුරුණෑගල නෙල්ලිගල කන්ද. කුරුණෑගල නෙල්ලිගල කන්ද කියන්නේ. මතක ඇතිනේ. ඒක තමයි තියෙන්නේ. මාගොල්ලන්ට කියවනේ අපි කුකුලෙක් එනවා කියලා. පුච්චන් මුල අරක් වෙලා. ඉතින් අපි කුකුලා පා කරලා ඇරියා. කුකුලා ලබන ආත්මෙට හම්බෙයි. දැන් අපි යන්නේ නෝල්සද. මෙතන ගල්ලේ ඔක්කොම තියෙනවා. මේ හැමතැනම දර තියෙනවා, පොළ තියෙනවා. අතන දර අත්තක් තියෙනවා මට පේන්නේ. එහෙනම් අපි තෙල් තියගෙන ඒ තෙල් ටිකෙන් තමයි වැඩි කරන්නේ. ඔන්න උසිස් තුනයි පොඩ්ඩක් බයයි මොකද මේ සුරංග මල්ලි ඉන්න සුරංග මල්ලිට එන වදිනවා යන යන තැන. ඕගොල්ලන්ට බලන්න පුළුවන් යාගේ channel එකට ගියොත් එයාට හෙනයක් අදිනවා. ඒක සිරාවටම රෙකෝඩ් වෙලා තියෙනවා මේ GoPro එකේ. ඉතින් ඒකින්ද අපි පුළුවන් තරම් කිව්වා එයාට පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න කියලා. මෙයා ඈත් වෙන්නේ නැහැ මෙතන. ඒකින්ද බය ඉන්නේ අපිටත් එක්ක වලීද කියලා. නෑනේ යන තැනක හැමෝම එක්කන් යන්න කියලා තමයි අපි ඉගෙනගෙන තියෙන පොඩි කාලේ. යන තැනක ඉන්න පුළුවන් තැනක නම් කමන්නේ. එන්න පුළුවන් නේ. ඔයාලා බලන්න එන්න හම්බෙන්නේ. ඒක කේසෙ. මම බලන්න. එල් ඉවර හයක් තියෙන හැබැයි නේ. ඇතිද? ඇතිනේ. ඇති කියන්නේ. ඇති කියන්නේ මෙහෙම. තෙල් නෑ. ඔව්. ඇති කියන්නේ තියෙන විදිහට කමු. අය අපිට දැන් යනකම්. ඔව් දැන් පල්ලෙහාට ගියාම. කමු නේද? ඔව්. පල්ලෙහාට ගියට පස්සේ මොකද්ද කරන්නේ? තෙල් මාත්තු කරනවා. තෙල් ඉවර. ඉවරද? එහෙනම් මේක කොහොම අරගෙන. අපි කොහොම කමු නේද අපි තුන් දෙනා හිමීට. ඕකෙම. ඈ බා. හැදි තව එකක් තිබ්බන හරිනේ බා. පල්ලෙන් වතුර ඉල්ලගෙන හතර බොමු වතුර. අයි මම්මි ඉදිරි කන්න කන්න. ඉතින් මොන දැන් මොන පැත්ත බලද්ද ආයෙම සරක් මේ දෙමේ වැහිලා ගියා. වහිද කියන එක තමයි දැන් තියෙන ගැටලුව.
පොඩි ගොරෝණ සද්දයක් ආවා කොණු ගහන්න නැතුව තියේ කියලා හිතනවා දුර ගෙරෙව්වේ. අපි කොහොමද තව විනාඩි 15ක් 15ක් විතර ඉඳලා ආයෙත් බහින්න පටන් ගන්නවා. අපි බහින්නේ ආව පැත්තෙන් නෙවෙයි අනිත් පැත්තට. තේවත තිබ්බ පැත්තට. අපි දෝනේ ඉතින් එහෙනම් දැන් අපි කාලා පීලා ඔක්කොම ඉවරලා දැන් යන්න යනකොට එකපාරට වැස්සා. දැන් මේ තෙමිලා ඉන්නේ. දැන් ආයෙත් පායලා තියෙනවා මං හිතන්නේ ආයෙ වහේ කියලා. දැන් අපිට යන්න තියෙන්නේ අපි ආව පැත්තෙන් නෙවෙයි යන්නේ අනිත් පැත්තෙන් බහින්නේ. දැන් මෙතන ලොකු හෙලක් තියෙන්නේ. අර එහා පැත්ත වගේම. එහෙනම් අපි දැන් මේ පැත්තෙන් ගිහිල්ලා මෙන්න මේ පහළ ගස් කොටස් තියෙන්නේ. ඔය කෑල්ලෙන් පල්ලෙහාට අන්න අර තේවතු කෑල්ලට බහින්න තමයි දැන් හිතන් ඉන්නේ. අපි ගිහින් බලමු එහෙම බහින්න පුළුවන් දෙය පැත්තෙන් මොකද්ද කියලා. එහෙම බැරි වුණොත් එහෙම පැත්තෙන් වටෙන් යන්න වෙනවා. මේ ගලත් උඩින් ගිහිල්ලා වටෙන් යන්න වෙනවා. එච්චර පව් කරලා නැතුව ඇති කියලා අපි හිතමු. මේ පැත්තෙන් යන්න පුළුවන් කියලා හිතාගෙන අපි ගමන පටන් ගන්න යන්නේ. වතුර පාරක් යනවා දැන් සමාට ඔය ගස් අස්සේ නේද? ඔය මේ ගල් දෙක සමහරට යනවා ඉතින් පල්ලෙහා. වතුර පාරක් යනවා නේද? මේ එහෙම. නේ කියන්නේ ඇතුලේ නිකන් වතුර පාරක් යන ගතියක් වගේ තියෙනව නේද මේ උපල් මල්. මේරිද? අර මේ පැත්තේ මෙන්න මේ දෙක අතරින් ඔහොම දෙක කාණුවක් වගේ. එහෙම නිකන් දෙනනේ සමහරට ඌගෙන් තමයි වතුර යන්නේ. අර මේ කටු ගස් වෙන්න ඇති බං අපි එද්දි තිබුණේ. ඒ කටු ගස් තමයි ඔය තියෙන අර. ඔව් අපිට යන්න එක්ක අර පැත්තෙන් මාන කැල්ලෙන් ගියා නම් හරි. සමහර ගොඩක් උසර නැතුව ඇති. අපි ඔය කිව්වට අර වගේ කැලෑක්ද දන්නේ නෑ මේ එහා පැත්තේ තියෙන්නේ. මාන තියෙන මේ තියෙන කටු ගල් අන්ද. අර එහා පැත්තේ තියෙන මාන. දැන් කොහොමද බහින්නේ මේ? ඔව්. යන්නේ න ะ යන්නේ. ඉතින් අපි මේ කන්ද පල්ලෙහාට දැන් යන ගමන් ඉන්නේ. එතකොට ලස්සන දෙයක් දැක්කා. මේ බලන්න. මේ යනකොට දැක්කේ මේවා මේ හැදලා තියෙන්නේ ගස ලතු වල. එතකොට මේවා හැදෙන්න හේතුව තමයි මේවා දැන් කොච්චරවත් මීදුමේ වැහිලානේ තියෙන්නේ. මේ හැටි කොච්චරවත් මීදුමේ වැහිලා තියෙන. මීදුමේ වැහිලා තියෙන හින්දා ඕන තරම් වතුර මේවට තියෙනවා. වලාකුළු වලින් මේ ජල වාෂ්ප ගන්න පුළුවන් නේ. ඉතින් වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප පුරා ගන්න පුළුවන් වෙන විදිහට තමයි මම හිතන්නේ මේවා මේ හැඩ ගැහිලා තියෙන්නේ. ඉතින් බීමට සම්බන්ධයක් නැහැ. මේ විතර ගස් වල තමයි තියෙන්නේ. කුඹි යාතියක් යන තේ. ඔව් නේ. අපිට මේ කෝඹි ගොඩක් හම්බ නමුතු. ඉතින් මේ අමාරුතනක් තිබුණා ගහක් දිගේ බහින. දැන් අපි ලක්ෂිතයි වෙන්න යන්නේ. අපි දැන් බහැලා ඉන්නේ. එන්න බලන්න. අපි යන ගහට පොඩි ආදාකයක් දෙන්න. මම යට එකට තිබ්බේ මේ උඩ එකට තිබ්බේ නැහැ. අඩියද? ඔව්. අන්න අපිට ආවේ තියෙන්නේ. අම්මට මේ ගල්ලන්න බෑනේ. අල්ලන්න බෑ. ඌ හයියි. බය වෙන්න එපා අඩිය තියෙන. නෑ හරි. මම අර හැපෙත් එක කටුවත් මම තවට ඒ ගල්ල. ආ. හරි අඩිද මාත අල්ල ගන්න. නෙංගට එන්නේ. ආපෝ කූඩල්ලු. එන්න. හරිනේ. ඉතින් අපි කන්ද උඩින් ඉඳලා පල්ලෙහාට දැන් බහිනවා අනිත් පැත්තෙන් බහින්නේ. ඉතින් උඩදී අපි වතුරේ ඉවරලා තිබ්බා. දැන් අපිට පොන්චි 12 පාරක් හම්බුණා. ඉතින් කට්ටිය දැන් වතුර බොන එකෙන්. අපිට හම්බුණ පළවෙනි 12 පාර. වතුර කෝල්ම කෝල්. ඉරිසිදුයි. මාරා සීතලයි. ආ සීතලයිනේ. දැන් ෂේප් වතුර මස් කඩේ වැඩ කළා වෙනවා වගේ. කෝඩල්ලු ගාලා. සෙරප්පුව කරන්නේ. ඔය එක කකුලක් නේ. අනික කකුලත් ඒ වගේ මේ තවත් එක්කෙනෙක් ඉන්නවා. හා එකෙක් ඉන්නවා. ඉතින් හැමෝටම good morning. දැන් අද
විල්ෂය කන්දේ ඉන්න දෙවෙනි දවස. දැන් අපි හිතන් හිටියේ ඊයේ බහින්න. ඔයගොල්ලන්ට පෙන්වන්න නැතිනේ මං අර පාර පෙන්නුවා තේවත්තක් තියෙනවා කියලා පල්ලෙහා. ඉතින් අපි බැහැගෙන ආවට මොකද අපිට ඇත්තටම බැහැ ගන්න බැරි වුණා. ඒකට හේතුව තමයි මේකේ අර කැලෙන් බහින්න අමාරුයි. අනික තමයි සමහර තැන්වල යන්න බැරි තැන් තියෙන ඒ වගේ තැන් පාර හදාගෙන යන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොමත් එක්ක අපිට මේ අපි එහෙම බහින්න පටන් ගත්තේ මම හිතන්නේ දෙකමාරට විතර වැස්සකුත් වැස්සා. ඒකත් එක්ක චුට්ට තැන පරක් වුණා. ඉතින් ඒ වෙලාවට බැහැලත් අපිට හවස 6:00මාර 7 වෙනකොට කරුවල වැටෙනවනේ. ඒ වෙලාවෙදී පල්ලෙහාට බැහැ ගන්න බැරි වුණා. අනික එක තැනක ලොකු ප්‍රපාතයක් අහු වුණා. ඊට පස්සේ දැන් එතනින් කොහොමත් යන එක භයානකයි හේතුව මගේ ලයිට් එකක් නැහැ. ඒක බැහැලා. එක ලයිට් එකයි තිබුණේ. ඉතින් ඒ එක ලයිට් එකෙන් අපිට මේක බැහැ ගන්න බැරි වෙයි කියලා තමයි අපි කට්ටියම විශ්වාස කරේ. ඉතින් ඒකත් එක්ක අපි ආයෙම චුට්ටක් උඩට ඇවිල්ලා මේ තැනක් හොයාගත්තා. අපිට කෝඩාරම ගහලා ඉන්න පුළුවන්. ඉතින් දැන් අපි ඉන්නේ එතන. මෙතන මේ කලින් වගේම තමයි. ඒ කියන්නේ අපි ඔය ලී දඬු කපලා තමයි මෙතන හදාගත්තේ. ඉතින් යටින් ලී කෝටුවෙම එනවා. ඉතින් ඒ හින්දා රැයට හරියට මට නම් නිින්ද ගියේ නැහැ. අනිත් දෙන්න නිින්ද ගිහින් තිබ්බා. ඉතින් දැන් අනික තව එකක් කියන්නේ මෙතන අම්බානට කෝඩැල්ලෝ. එහා පැත්තේ දොළ පාර යනවා. කියන්නේ මේ අපිට උඩ දොළ පාරවල් හම්බුනේ නැතුණට දැන් අපි මේ වතුර පුරව ගත්තා පෙන්වන්න නැතිනේ. ඒ දොළ පාර මෙතන පල්ලෙහෙන් යනවා. ඉතින් ඒ නිසා මේ යවට හොඳට වතුර තියෙනවා. තෙතමනේ තියෙනවා. කෝඩැල්ලොත් හොඳට ඉන්නවා. ඉතින් මේ දැන් නිකමට එළියට ගිහින් ආවත් කෝඩැල්ලේ දෙල්නෙක් එල්ලිලම තමයි ඉන්නේ ඇතුළට. ඔය පේන්න හිතියන් තුනට ඉන්නවා. හරිද? ඉතින් ඒ හින්දා අපි දැන් මේ ටෙන්ට් එක ඇතුළේ ඉඳලා තමයි කතා කරන්නේ. දැන් ඔය වගේ තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඒතර මේ දෙවෙනි දවස් අපි ඇත්තටම දවස් දෙකක් මේ විල්ෂය කන්දේ ඉඳ හිතුවේ නැහැ. ඉතින් මොකද මේ කන්දර පාරවල් නැහැ. ඉතින් පාරවල් නැති එකත් එක්ක මේ කන්දර නගිනවා කියන එක අන්තිම අමාරු වැඩක්. මං හිතන්නේ ඒ හින්දා වෙන්න ඇති කට්ටිය මේ කන්දර එච්චර එන්නේ නැත්තේ. ඉතින් ඒක පාරක් කපලා මොකක් හරි දෙයක් කරන්න පුළුවන් නම් ඉස්සරහට කඳු නගින කට්ටියට සෑහෙන වටිනවා. ඉතින් ඒක අපි දන්නේ දැන් අපිට ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. තව එකක් ඒ වගේම තමයි දැන් මේ අපි කන්දේ නගව පැත්ත නෙවෙයිනේ දැන් මේ බහින්නේ. මෙතන ඉස්සරහා පල්ලෙහා තේවතු තියෙන මං කිව්වනේ කලින්. ඉතින් අපිට ඇත්තටම තේවතු පේනවා. දැන් මට මෙතෙන්ට තේවත්ත පේනවා මෙතන පල්ලෙහායි. අපිට තේවත්තට බැහැගත්තා නම් ඊට පස්සේ පාර තියෙනවා. අපිට යන්න පුළුවන් ටක් ගාලා. ඇත්තටම තේවත්ත දැන් දැක්කේ මොකද දැන් තමයි මේ එළියට බැස්සේ. මොකද දැන් ඔච්චරලා කරුවලින් තිබුණා නේ ඊයේ රෑ මෙතෙන්ට ආවේ රෑට මොකක්වත් පේන්නේ නැහැ ඔය. ඉතින් එහෙනම් අපි හැමෙම ඉස්සරහට. දැනට මම වීඩියෝ එක නවත්තනවා. එහෙනම් ඉතින් එහෙනම් ඔන්න අපි කූඩාරම් බඩුවේ ඔක්කොම ලෑස්ති කරගත්තා. දැන් අපි යන්න තමයි යන්නේ. මේ පැත්තෙන් පාරක් තියෙයි කියලා හිතනවා. බලමු. එහෙනම් මගදී හැමෙමු. දැන් අපිට පල්ලෙහෙන් තේවතු පාරවල් ඔක්කොම පේනවා. මේ පල්ලෙහා තේවත්ත පාරවල් ටික තියෙනවා. ඒත් ඒකම ප්‍රශ්නේ තියෙන අපිට දෙන්න බැහැ ගන්න බෑ. මොකද ලොකු හෙලක් තියෙනවා මේ බහින තැන. ඉතින් බලමු ඉස්සරහට. එහෙනම් මොන දවස් දෙකකට පස්සේ ආයම් පාරක් පොඩි එලි කරපු පාරකට වැටුණා. මම හිතන්නේ මෙතන පාරක් හරි මොකක් හරි සීමාවක් ලකුණු කරලා තියෙනවා. මේ පැත්තට මේ පොඩි අඩි පාරක් තියෙනවා. ඉතින් මාර සන්තෝෂයක් දැනෙන්නේ මොකද දවස් දෙකකට පස්සේ අපි ආයම මනුස්ස ජනාවාසයකට ආවා. කියන්නේ විල්ෂය ඔන්න එක වෙලේ ඉන්න දැක්කද? ඌ හොරෙන් ඉන්නවා බලාගෙන අහුවේද කියලාද කොහොමද? ඉතින් කියන්නේ විල්ෂය කන්දරම් තාම ඔය හොඳ හයිකින් කරන කට්ටියට හැරෙන්න අනික් කට්ටියට නම් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මොකද පාරවල් මේවා පහසු කරන්න යන එක තමයි ගල් ප්‍රපාත තියෙන්නේ. ඉතින් අර අඩි පාරක් නැති හින්දා දැන් අඩි පාරක් හැදෙන්නේ. ඒ කන්දර තියෙන ලේසියෙන් පාර හොයාගත්තට පස්සේ වගේ නේ කට්ටිය යන්න ගත්තමනේ. ඒතර කට්ටිය යන්න කරනකොට කන්දර තියෙන ලේසියෙන් පාරනේ යන්නේ. ඉතින් ඒ හින්දා එහෙම අඩි පාරක් නැහැ ලේසියෙන් පාරක් කියලා එකක් තාම කොහෙවත් ලකුණු වෙලා නැහැ. ඉතින් ඒකත් එක්ක හරි අමාරුයි කන්ද නගින එක. ඒ වගේ තමයි බහින එකත්. අපිට දවස් දෙකක්ම ගියේ එකයි බැහැ ගන්න තැනක් නැතුව. මොකද මේක ලොකු කන්දක්. අඩි 4000ක් විතර උසට එන ලොකු කන්දක්. ඉතින් අපි ගිහලා බලමු වතුර පාර ගාවට. කොහමද වතුර පාර? ඔන්න
තිබා නිවා ගන්න යන්න. පොතට වතුර පුරවගෙන යන්නේ. මංගල පොතේ වතුර පුරවන්න. ඉතින් වතුර පුරවන්නත් නේ කවුද? ඒක වතුර නැති විදිය. මේ අර කලේ මාර ඉන්නේ. දැන් අපි තේවත්තක ඉන්නේ. දැන් තේවත්ත දිගේ පල්ලෙහාට යන්න ඕනේ. ඉතින් පාර පේනවා. තාර පාර. ඊට පස්සේ ওই පාරේ බස් යනවා. හැබැයි අපිට එහෙම ඕන වෙලාවට තියෙද්දි දන්නේ නැහැ. හැබැයි බස් එකක් හරි දෙකක් හරි වැඩ කරනවා. මොකද බ්‍රැන්ඩිකල අන්න අර තියෙන බ්‍රැන්ඩිකල වීඩියෝ එක බලන්න නැත්නම් බ්‍රැන්ඩිකල වීඩියෝ එක බලන්න. බ්‍රැන්ඩිකල වීඩියෝ එකේ තියෙනවා මම මේ ඔය පාර දිගේ සාමාන්‍යයෙන් අන්න අර කිට්ටුවට වගේ එකක් මම පයින් ආව දවසක්. තේවත දිගේ. ඒක පාර දිගේ. ඉතින් ඒක බලන්න නැත්නම් බලන්න. ක්‍රිස්තියානි ක්‍රමයට හදපු සොහොන් කොටක් වෙනවනේ හම්බුණා. එහෙනම් ඔන්න විශේෂ කන්ද තියෙනවා. වෙන ඇති පොඩි මීදුමක් අස්සෙන් යනවා. වැහෙනවා නැති වෙනවා වගේ එකක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තේ තියෙන ලස්සනට බ්‍රැන්ඩිකල. ඒතර ඇටිපොල කන්ද තමයි ඊට එහා පැත්තේ තියෙන්නේ. ඒක මීදුමේ වැහිලා තියෙන්නේ. අපේ මේකද නෑ මේකද තමයි නෑකද. මේකද? ඔව් මේක නෙවෙයි. උඩා තියෙන අතුනේ. අරක. අපි යන අර මුල්ලට ආවේ නේද? මෙන්න මේ හැබැයි අපිට තවචට එහෙන් ආව නම් ඊට ඒත් නෑනේ. වෙනස නැහැ. අර දුර වැඩිනේ යන්න තියෙන දුර පැත්තට තියෙන. බහින්න බෑ අර බෑවම වැඩිනේ. අපි බය. මෙතන ඔව් මෙන්න මෙතෙන්ටම ඇවිල්ලා අපි නැවතුනේ කියන්නේ. ඔව් ඒ කියන්නේ අපි ඔන්න ගල තියෙන ඔය ගලේනේ නැවතුනේ. ළඟටම ආවා. සර්පේක හිටියන දිවියෝ ඉන්නව නේද? ඔව්. දිවියෙක් හිටියා කිව්වම මෙයා දැක්ක කිව්වා පොඩි කොට පැටි කොයි යනවා. ඒක. ඊට පස්සේ මේ ඊනාවේ. දැන් අපිට මෙතන ළඟයි නේද? ළඟයි. තේවත්ත උඩට හදලා නැත්තේ හදන්න බැරි හින්දා නැති නේද? ඔක්කොම කැඩලා තියෙන්නේ. ඔක්කොම මේ දීප්පා. ඈ. අර ලිස්සලා මේ කැඩිලා. කොහෙට නිකන් තේ තිබ්බද අංකල්? කොහෙට නිකන් තේ තිබ්බද? ඉස්සර? නෑ උස තේ තිබ්බා ඕක උඩ තේ තිබ්බා. මේ දැන් කැලේ තියෙන කැලලා තේ ඉස්සර තිබ්බේ? ඔව් ඔතන තේ. දැන් ඒක වනවකනේ. ඇයි? රජෙන් කියලා? ආණ්ඩු වර්ග. කස්සදාදී. කැලේ හදනවා. වත්තේ ඉස්කෝලේ වෙන පල්ලෙහෙන්. බොහොම පොඩි ඉස්කෝලයක්. මහ ලොකු පහසුකම් නම් නැති වුණාට මම දන්නේ මට පෙරෙන ඉඳන් ලස්සන ජීවිතයක්. පොඩි ඉස්කෝලේ ගමේ ඉන්න හැම ළමයාම වගේ අඳුරනවා. ආසාවන් එක්ක තමයි ඉතින් ඒක සුන්දර ජීවිතයක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ. දැන් දලු කඩන වත්තේ හැමතැනම මේ කියන්නේ මේ දලු කඩන කට්ටිය උදෙන්ම කඩන්න ගන්නවා. මොකද හවසේදී වහින්න පුළුවන් නේ. හවසේදී වැස්සොත් එහෙම එකටිට කඩන්න බැරි වුණාන එක වෙලාවට කලින් දලු කඩල එක නවත්තන්න වුණොත් එහෙම එතන මම හිතන්නේ කිලෝ ගානට තමයි වැටෙන්නේ. එහෙම නැත්නම් කියන කිලෝ 20 කඩා ගන්න බැරි කිලෝ කියන්නේ මෙහෙ කොහොමද දන්නේ? ඔය යටවත්ත සැලගම වත්තේ නම් දවසට කිලෝ 20ක් තමයි කෝටා එක. ඒතර දවසට කිලෝ 20ක් දලු කැඩුවට පස්සේ රුපියල් 1000ක් හම්බ වෙනවා. ඊට වඩා අඩු වුණොත් එහෙම කිලෝ එකකට රුපියල් 40. එතකොට කිලෝ 19ක් වුණොත් එහෙම රුපියල් 700 ගාණක් හම්බෙන්නේ. ඒ කියන්නේ ඒතර ටිකක් පාඩුයි ඒක සෑහෙන්න. ඒ හින්දා මිනිස්සු කොහොම හරි දවසට දලු කිලෝ 20 කඩන්න තමයි මම හිතන්නේ මහන්සි වෙන්නේ. මෙහෙත් එහෙම නෑ. මෙහෙ කෝට එකත් ඒ වගේම ඇති වෙනස් වෙන්න විදිහක් නැහැ. ගොඩක් වතුල එකම විදිහට යන්නේ මහ පරිමාණ වතුල. මේ තව එකක් මේ හැමතැනම කුරුස ගහලා තියෙනවා. අපි අහමු කොහෙන් හරි ඇයි හැමතැනම කුරුස දාලා තියෙන්නේ කියලා. අන්න දැන් මෙතන මේ පල්ලෙහා දලු කරනක් කෙනෙක් හිටියා. එයාගෙන් ඇහුවට පස්සේ කිව්වා හේතුව කුරුස දාලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරය වුණානේ. ඉතින් ඒ පාස්කු ප්‍රහාරයේ ඒක මතක් වෙන්නේ. ඒ කියන්නේ දුක ප්‍රකාශ කරන්න වගේ තමයි මං හිතන්නේ නේද මේ කුරුස ඒතර දාලා තියෙනවා ඇත්තේ. දැන් මෙතන තව කුරුසයක් තියෙනවා. ඒකේ ඒගොල්ලෝ ශෝකය ප්‍රකාශ කිරීමේ
ඔව් එක විදිහක් නේ. අනික තමා මේ කුරුස 14ක් තියෙනවලු මේ විදිහට වත්ත තැනින් තැනින්. මේක කුරුසයක්. ඔන්න ඈතින් වීල්ෂේ කන්ද නියමිතව පේන තරක් තියෙනවා. ඉතින් ඔය කන්ද තමයි අපි දවස් දෙකක්ම හිටියේ. ඒ වුණාට අපි යන්න ආවේ ඔය කන්ද එක දවසයි බ්‍රැන්ඩිකල් දවසයි. අන්තිමට කිය දවස් දෙකක් හිටියා. ඒ දවස් දෙකේම එක දවසක නූල් සමයෙන් කාලා සොසේජ් සමයෙන් කාලා සුරංගවන්නේ. කරන්න දෙයක් නැහැ නේ. නූල් බඩේදී තමයි බඩේදී තමයි මික්ස් වෙන්නේ. තව මේ සොසේජ් වගේ තිබ්බ එක මේ අර බෑග් ඇතුළට හැලිලා නැත්නම් ඒවත් කනවා. වතුර තිබ්බනම් හොදලා කනවා. ඔව්. වතුරක් තිබුණේ නැහැ නේ. තිබ්බේ නැහැ නේ හොදන්න. එහෙනම් හැමෝම ඉස්සරහට මේ වීඩියෝ එක බලලා නැති කට්ටිය බලන්න ෂෙයා කරන්න ලයික් කරන්න ඕගොල්ලන්ගේ අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මගධගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් හැමෝම මේ වීල්ෂේ වත්තේ කෝටා එක 25යි දළු කිලෝ. එතකොට ඊට වඩා කඩනවා නම් කිලෝ එකකට රුපියල් 25ක් දෙනවා. එතකොට දළු කිලෝ 25ට තමයි රුපියල් 1000ක් දෙන්නේ. හැබැයි සැලගම වත්තේ මට කියපු විදිහට දළු කිලෝ කීයටද පටන් ගන්න? හතමට. ඒ කීය නෑ කඩන. 3ම. 25 කැඩුවා නම් එතකොට මිනිමම් නේ. ඒ කියන්නේ ඕන ගන්න නේ අඩුම ගන්න නේ. යන්න. මෙන්න මේ ඈතින් පේන කන්ද තමයි අම්බොක්ක කන්ද. ওই කන්ද තමයි හුලංගල් හැම තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ මකුලැස්ස කන්ද. දැන් අපි ඉන්නේ බස් එකෙන් ළඟින් ඇවිල්ලා මෙතෙන්ට තමයි මේ ඔය බ්‍රැන්ඩිකල් ළඟින් කට්ටියත් ඇවිල්ලා බහින්නේ.